එතුමා හම්බෙන්න මං ආවා අද එයාගේ නිල නිවාසෙට. ඉතින් එතුමා කිව්වේ මට අඟහරුවාදාට කෝල් එකක් අරගෙන අවස් ටයිම් එකේ එන්න කියලා. එතුමාගේ බැට් එක ඉවරුනාම ඉතින් එයා එතුමා කීපු වීඩියෝ තියෙන. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම් ජයෙන් ජය වේවා. දෙන්නකෝ. වෙලා එනවා. ඔයා පොලිටික පුරාණි වෙලා ගියේ? තුසර තුමා හම්බෙන්න දැන් මං ආවා මේ යාගේ නිල නිවාසයේ ඉන්නේ. එහෙමද? ආයි මට තකරේන. ඉවර වෙලා මට 12ක වෙදි කතා කරන්න. බිස්නස් එක ඉවරයි එන්න පුළුවන්ද කියලා අහන්න. හරි අඟහරුවාදානේ අඟහරුවා. අදයි හිටයි ලොකු ප්‍රෙෂර් එකක් කරා. ආදෝඩියක් පුළුවන් 35 රට. ඒක ඉවර වෙච්ච ගමන්ම හරි. අදයි හිටයි ඉවරයි. හරි. අඟහරුවාද නිදහස්. හරි. හරි. පිටුනේ. නෑ. කෝල් එක දාන්න ඕන කිව්වා. ඔව් කෝල් එක දාන්න ඕන මාත් කතා කරමුද වෙන්නන්නේ නෑනේ. මම මට මේව කරන්න. හරිද? මට අදයි හිටයි දෙන්න. හරි. හරි. අදයි හිටයි මම මේ දේශමාල වලට ටික ඉවර කරගන්න. ඔයා අඟහරුවාදා ඔයා උදේ වගේ ජොබ් එක ඉවර කරලා මට කතා කරලා ඉන්න අපි දෙන්න යමු. හරි. ගිහලා ඉතින් ටිකක් බලලා ඔයාට කැමති එක ගමු. හරි. හරි. ඔයා හැබැයි කීයක් හරි විදකලා ගිහ හදා ගන්න ඕනේ. හරි අමතම කොහොම හරි කරනවා ඉතින් මොකක් හරි ගියක් හදන්න පදිසියට පුළුවන්. ආව එකපාරටම ආව මේ දවස් හිරලා ඉන්නේ කොහරි වැඩක් කරලා මේ ඔයාට මෙහෙ පදිචි තියෙනවනේ. මේ පදිචි තියෙනවා. පදිචි තියෙනව නේද? ඔව්. මදුරුගේ ගමසේ කොටස තියෙනවනේ. ඔව් කොටස් තියෙනවා. රයිට්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒක අනාවකලා ගියන්නේ පිට කොහෙද තියෙනවනේ. ඔව් ඔක්කොම තියෙනවා. හරි අමතම. හරි. මේ ඔව් මේක නම් මම තාම මේ ප්‍රශ්න කරලා මට අග්ගල් ගම එක බේරගත්ත ගම. හරි. මේ ප්‍රශ්න 100ක් අද නොමිෂන් අසම් කරනවානේ. හරි. ඔව්. ඒක මට ඔයා ගමට ගියාද? ඔව් ගමට ගියා මතුමා. ආ සම්මුණාද? එක්කෙනෙක් නම් හම්බුණා මට යා පණිවිඩයක් දුන්නා. නිශාන්ත නෙමෙයිද?